ආයුබෝවන් සුබ දවසක්. එදිනෙදා ජීවිතයේදී ඔබට බෙහෙවින් හානි පමුණවන ඔබේ ක්‍රියාකාරීත්වය අඩපණ කරන සුලභ රෝග තත්ත්වයක් තමයි මේ හන්දි වේදනාව. නැත්නම් හන්දි අමාරුව කියන්නේ. නේචර්ස් කියව තුලින් අද අපි බලාපොරොත්තු වෙන්නේ මේ හන්දි වේදනාව පිළිබඳ සාකච්ඡා කරන්න. මම වෛද්‍ය සුපුන් මිනිමේකලා ඒකනායක ස්ථානභාර වෛද්‍ය නිලධාරී රජයේ හෝමියෝපති සායනයේ කුරුණෑගල. අපි බලමු මොකද්ද මේ හන්දි වේදනාව කියන්නේ කියලා. ඇත්තටම අද සමාජයේ සුලභව මේ දක්නට ලැබෙන හන්දි වේදනාවට හේතුව විදියට හඳුන්වන්නේ මේ ඔස්ටියෝ ආතරයිටිස් කියන රෝග තත්ත්වය. අපි උදාහරණයක් විදියට මෙන්න මේ විදියට හිතමු. අපේ අස්ථි දෙකක් හමු වෙන ස්ථානය අපි හඳුන්වනවා සංදියක් විදියට. එතකොට මේ සංදියක පවතිනවා සංදි දෙක එකිනෙක ගැටීම වළක්වන්න කාටිලේජ්. මේ කාටිලේජ් නිසා අස්ථි දෙක එකින් එකට ගැටීම වළකලා ඝර්ෂණය අවම කරනවා. ඉතින් මේ රෝගයේදී සිද්ධ වෙන්නේ මේ අස්ථි දෙක එකින් එකට ගැටීම වළක්වන කාටිලේජ් ක්‍රමක්‍රමයෙන් අහිමි වේ යාම. මේ නිසා අස්ථි දෙක එකින් එකට ගැටිලා වේදනාව හට ගන්න පුළුවන්. පසු කාලීන වේ ආශ්‍රිතව ඉදිමීම, ඒ වගේම අස්ථියේ සාමාන්‍ය චලන පරාසය අහිමි වී යාම දක්වා මේ රෝගය ව්‍යාප්ත වෙන්න පුළුවන්. විශේෂයෙන්ම උදාහරණයක් විදියට ගත්තොත් අපි හිතන්නකෝ වාහනයක් ගැන. මේ වාහනයේ කාලයත් එක්කම අපි පාවිච්චි කරනකොට අපි දන්නවා අමතර කොටස්, ටයර් ගෙවි යනවා. මේ වගේ අපි පුද්ගලයෙක් වශයෙන් ගත්තාම අපි දීර්ඝ කාලීනව අපේ සංදි භාවිතා කරනකොට මේ සංදි ආශ්‍රිතව පවතින කාට්ලේජ් ගෙවි යන්න පුළුවන්. විශේෂයෙන්ම මේ ආතරයිටිස් කියන රෝගය අපේ බර ක්‍රියා කරන සංදි වලින් තමයි ආරම්භ වෙන්නේ. විශේෂයෙන්ම ධනිස් හන්දිය, ඒ වගේ මුකුල හන්දිය, බෙල්ල මේ වගේ සංදි ආශ්‍රිතව මේක ආරම්භ වෙන්න පුළුවන්. ඊට පසු කාලීනව ඇඟිලි, ඊට පස්සේ වලලු කර හන්දි වගේ සංදි වලටත් මේ රෝගය ව්‍යාප්ත වෙලා යන්න පුළුවන්. දැන් අපි කතා කරමු විශේෂයෙන්ම මොනවද මේ රෝගය ආශ්‍රිතව ඇතිවන රෝග ලක්ෂණ කියලා. රෝගීන් විශේෂයෙන්ම අපිට ඉදිරිපත් කරන්නේ මෙන්න මේ වේදනාව කියන රෝග ලක්ෂණය. ඔවුන්ගේ සංදි ආශ්‍රිතව වේදනාව ඇති වෙනවා. මේ වේදනාව තනින් තැනට ගමන් කරනවා. එතකොට ඇවිදීමේ අපහසුතාවය ඇති වෙනවා. මෙන්න මේ ආරම්භක අවස්ථාවේදී රෝගීන් විශේෂයෙන් ඉදිරිපත් කරන වේදනාව කියන රෝග ලක්ෂණය. පසු කාලීනව මේ සංදි ආශ්‍රිතව ඔවුන්ට ඉදිමීමක් ඇතිවීමට හැකියාව පවතිනවා. ඒ වගේමයි සංදි ආශ්‍රිතව විශේෂයෙන් පඩි නැගීමේදී වගේ ඇති වෙනවා ශබ්ද. අපි මේක ක්‍රිපිටේෂන් කියන හඳුන්වනවා. අස්ථියකින් එකට ගැටෙන ශබ්දය ඔවුන් පඩි නැගීම, ඇවිදීම වගේ ක්‍රියාකාරකම් වලදී ඇති වෙන්න පුළුවන්. පසු කාලීනව ඔවුන් යම් කිසි නිශ්චල චලනයකින් පසුව නැවත චලනයක් ආරම්භ කරන අවස්ථාවේදී ඔවුන්ට ක්ෂණික අපහසුතාවයක්, ඒ කියන්නේ ඉඳගෙන ඉඳලා නැගිටිනකොට එකපාරට මේ ක්‍රියාත්මක කරන්න බැරි වීමක්, සංදිය දිගහැරීමේ අපහසුතාවයක් අපි ස්ටිෆ්නස් කියලා හඳුන්වනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ඔහු චලනය කරපු සංදියක සාමාන්‍ය ක්‍රියාකාරීත්වය උට ගිලිහිලා උට දැඩි උත්සාහයක් දරන්න වෙනවා මේ සංදිය ක්‍රියාත්මක කිරීමට. ඊළඟ රෝග ලක්ෂණය තමයි සංදි ආශ්‍රිතව ඇතිවන විකෘතිතා. විශේෂයෙන්ම දිගින් දිගටම රෝගය පවතිනකොට අස්ථියේ ස්වરૂපය වෙනස් වෙලා අස්ථියේ සංදියේ හැඩය පවා වෙනස් වීමේ හැකියාවක් මේ රෝගයේ පවතිනවා. දැන් අපි සාකච්ඡා කරමු මේ ආතරයිටිස් රෝගයට හේතු සාධක මොනවද කියලා. ආතරයිටිස් රෝගයට විශේෂයෙන්ම බලපානවා මේ වයස කියන සාධකය. මොකද අපි වයසට යනකොට අපි අස්ථියක් භාවිතා කරන ප්‍රමාණය වැඩි නිසා අස්ථිය ගෙවී යාම තව දුරටත් ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා. මේ නිසා කාටිලේජ් ගෙවිලා අස්ථි රෝග, ඒ කියන්නේ ආතරයිටිස් වලදීමේ සම්භාවිතාවය වයසට යාමත් සමග වැඩි වෙනවා. ඊළඟ සාධකය තමයි මේ ස්ත්‍රී පුරුෂ භාවය. විශේෂයෙන්ම කාන්තා පාර්ශවයේ අයට ආතරයිටිස් වලදීමේ සම්භාවිතාවය සමාජය තුළ බහුලයි. පුරුෂ පාර්ශවයට වැඩිය ස්ත්‍රීන්ට මේ රෝගයට වැළඳීමේ සම්භාවිතාවයක් පවතිනවා. ඔවුන්ගේ බර වැඩිවීම, ඒ වගේම ගර්භණී අවධියේදී වෙන ශනික බර වැඩිවීම වගේ හේතු මේට විශේෂයෙන් බලපානවා. ආතරයිටිස් ඇති වෙන්න ප්‍රධාන හේතුවක් තමයි මේ ශරීරයේ බර වැඩිවීම කියන්නේ. එතකොට මේ බර වැඩිවීමත් එක්ක අපේ සංදියට අපි යොදන ප්‍රෙෂර් එක නැත්තම් බලපෑම එන්න වැඩි වෙනවා. මේ හේතුව නිසා අපේ කාටිලේජ් ගෙවී යාමත්
වේගවත් වෙලා අපි ආතරයිටිස් රෝගයට නැඹුරු වීමේ සම්භාව්‍යතාවය ස්ථූලතාවයත් එක්ක බැඳී තියෙනවා. ඒක නිසා බර වැඩිවීම ඍජුවම කාටිලේජ් ගෙවියාම ඉක්මන් කරන නිසා ඉක්මනින් ආතරයිටිස් රෝගයට ස්ථූල පුද්ගලයන් නැඹුරු වීමේ සම්භාවිතාවයක් පවතිනවා. ඊළඟ සාධකය තමයි භාවිතය. අපි නිතර සංධිය පාවිච්චි කරනවා නම් ඒ සංධි ආශ්‍රිත වෙහෙසෙන රැකියාවල අපි යෙදෙනවා නම් ඒ වගේ පුද්ගලයන්ට ආතරයිටිස් රෝගය වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් පවතිනවා. විශේෂයෙන්ම හිටගෙන රාජකාරී කරන පොලිස් නිලධාරීන්, හෙද නිලධාරීන් වගේ අයට, ඒ වගේම ගුරුවරු වගේ නිතර ඇවිදීම කරන පුද්ගලයින්ට ඔවුන්ගේ සංධි භාවිතය ඉහළ යාම නිසා සංධි රෝග ආතරයිටිස් විශේෂයෙන් ඇතිවීමේ සම්භාව්‍යතාවය ඉහළ අගයක පවතිනවා. ඊළඟ සාධකය තමයි මේ පවුල් පසුබිම. අපි කියන්නේ ජානමය පසුබිම කියලා. ඒ කියන්නේ ඔබේ පවුලේ කෙනෙක්ට ආතරයිටිස් රෝගය තියෙනවා නම් ඔබටත් ආතරයිටිස් වැළඳීමේ යම් සම්භාවිතාවයක් පවතිනවා. ඊළඟ සාධකය තමයි යම් කිසි රෝග තත්ත්වයක්. අපි වෛරස් රෝගයක් උදාහරණයට ගත්තොත් ඒ වගේ රෝගයක් වැළඳුනා පසු අවස්ථාවේදී මේ අස්තිවලට එම රෝගයෙන් ඇතිවෙච්ච බලපෑම නිසා ආතරයිටිස් රෝගය වැළඳීමේ සම්භාවිතාවයක් පවතින. උදාහරණයක් විදිහට ඩෙන්ගු, චිකන්ගුනියා වගේ රෝග වලින් අනතුරුව පුද්ගලයින්ට ආතරයිටිස් රෝගය වැළඳීමේ සම්භාවිතාවයක් තියෙනවා. ඒ වගේමයි විශේෂයෙන්ම දීර්ඝකාලීන රෝග, උදාහරණයක් විදිහට අපි ගත්තොත් දියවැඩියාව, මේ වගේ රෝග වලින් පෙළෙන අයට පසුකාලීනව ආතරයිටිස් ඇතිවීමේ යම් සම්භාවිතාවයක් පවතිනවා. ඒක නිසා රෝග තත්ත්වේනොත් වක්‍රාකාරව ආතරයිටිස් රෝගය ඇති කරන්න බලපෑම් කරන්න පුළුවන්. අද සමාජය තුළ ආතරයිටිස් රෝගය බෙහෙවින්ම ඇති වෙන්න පුළුවන් සාධකයක් විදිහට හඳුන්වන්න පුළුවන් මේ ව්‍යායාම නොමැතිවීම. මොකද මේ සංධියක ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යන්න නම් ව්‍යායාම කියන එක අත්‍යවශ්‍යයි. නමුත් අපි එන්නම වාණිජකරණය වෙලා යන්ත්‍රෝපකරණ වලට ඇබ්බැහි වෙලා හින්දා අපි එදිනෙදා කරපු ව්‍යායාම ක්‍රියාකාරකම් අපෙන් බෙහෙවින් ගෙලීමෙන් පවතිනවා. ඉතින් මේකත් ප්‍රධානව බලපානවා මේ සංධි රෝගය, විශේෂයෙන්ම ආතරයිටිස් කියන රෝගය වැළඳෙන්න. ඒ හරහා බර වැඩිවීම වෙන්න පුළුවන්. ව්‍යායාම නොමැතිවීම නිසා බර වැඩිවීම හේතු වෙනුත් වක්‍රාකාරව ආතරයිටිස් රෝගය වැළඳෙන්න පුළුවන්. ඒ නිසා මේ ව්‍යායාම අඩුකම, ජීවනචර්යාවේ පවතින නොයෙකුත් වෙනස්කම් නිසාත් ආතරයිටිස් රෝගය වැළඳීමේ සම්භාවිතාවයක් ඉහළ සම්භාවිතාවයක් පවතිනවා. ඊළඟට අමතක කරන්නම හොඳ නැති සාධකය තමයි මේ අනතුරු. බොහෝ දෙනෙක් හිතනවනේ දැන් අපි වැටුනහම අපිට මොකුත් තුන්නේ ඊළඟ දවසේ ඇවිදගෙන ගියා මට මොකුත් තුන්නේ කියලා අපි අනතුරු අමතක කරනවා. යම්කිසි අනතුරකට පසු කාලීනව ආතරයිටිස් ඇතිවීමේ සම්භාවිතාවයක් පවතිනවා. එතනින් ආතරයිටිස් රෝගය ආරම්භ වෙලා දිගු කාලීනව අස්තියට හානි කිරීමේ හැකියාවක් පවතිනවා. එම නිසා අනතුරකින් පසුව අපේ අස්තියට සිදුවෙච්ච හානිය පිළිබඳ සොයා බැලීම අත්‍යවශ්‍ය වෙනවා. මොනවද ඔබ ආතරයිටිස් රෝගය වළක්වා ගන්න කර යුතු පිළියම්? විශේෂයෙන්ම ඔබේ ආහාර වේල ගැන ඔබ බෙහෙවින් සැලකිලිමත් විය යුතුයි. විශේෂයෙන්ම ඔබේ ආහාරය බර වැඩිවීම අවම කරන ආහාර වේලක් විය යුතුයි. කාබෝහයිඩ්‍රේට් භාවිතය, මේදය භාවිතය හැකි පමණ වළක්වාගෙන ඔබේ බර වැඩිවීම හැකි පමණ ඔබට පාලනය කර ගැනීමට හැකිනම් සිහින් සිරුරක් නිසි බර කියන සාධක නිසා ඔබට පුළුවන් මේ ආතරයිටිස් රෝගයට ගොදුරු වීමේ සම්භාවිතාවය බෙහෙවින් අඩු කරගන්න. ඒ වගේමයි බොහෝ දෙනෙක් කියනනේ මේ කාටිලේජ් හදන්න බෑ කියලා. කාටිලේජ් හදන්න පෝෂණ සංඝටක අවශ්‍යයි. ඉතින් එහෙනම් ඔබේ ආහාර වේලට ඔබ විටමින් D, කැල්සියම් මේ වගේ කාටිලේජ් වර්ධනයට අවශ්‍ය සංඝටක වැඩිපුර එකතු කරගන්න ඕනේ. khනිජ ලවණ එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විශේෂයෙන්ම ආහාර වේල ඔබේ විටමින්, khනිජ ලවණ අඩංගු සමබර ආහාර වේලකින් ඔබට පුළුවන් මේ කාටිලේජ් වර්ධනය වැඩි කරගන්න. ඒ කියන්නේ කාටිලේජ් වර්ධනයට සපෝට් වෙන ආහාර විදියට අපි හඳුන්වනවා මේ විශේෂයෙන්ම මාළු වර්ග. ඒ කියන්නේ ලින්න, සමන්පරා කියන මාළු වර්ග. ඒ වගේම ගෝවා මල්, ඒ වගේම ඉඟුරු, සුදුලූණු මේ වගේ ආහාර වලින් පුළුවන්. පලා වර්ග මේ ආහාර වලින් පුළුවන් ඔබේ කාටිලේජ් වර්ධනය
ක්‍රමවත් කරගන්න, විධිමත් කරන්න. ඒ වගේම ඔබ කාටිලේජ වර්ජනයට ප්‍රතිකාර කිරීම අවශ්‍ය වෙනවා. ඒ සමගාමීව ඔබේ ආහාර වේලත් ගුණාත්මක සමබර ආහාරයක් වුණොත් ඔබ අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය කළොත් ඔබට පුළුවන් මේ රෝගයෙන් මිදෙන්න යම්කිසි සටනක් ශරීරය තුලින් ගොඩනගන්න. ඊළඟ සාධකය තමයි මේ ව්‍යායාම කියන එක. අපි මුලිනුත් කතා කරානේ ව්‍යායාම කිරීම අඩුවීම ආතරයිටිස් වලට හේතු වෙනවා කියලා. ඉතින් මේ ව්‍යායාම ඔබ එදිනෙදා චර්යාවේ කොටසක් කරගන්න ඕනි. ඒ කියන්නේ මේ සංධියක ක්‍රියාකාරීත්වයට විශේෂයෙන් අවශ්‍යයි නැමීම, දිගහැරීම සහ කැරකවීම කියන ක්‍රියාකාරකම් තුන. ඉතින් ඔබේ දිවි පැවැත්මේ මෙන්න මේ ව්‍යායාම කියන කොටස ක්‍රමක්‍රමයෙන් ගිලිහෙන අවධියකනේ අපි මේ ඉන්නේ. ඉතින් ඔබටත් පුළුවන් මේ ආතරයිටිස් රෝගයෙන් මිදෙන්න පොඩි ව්‍යායාම රුටීන් එකක් ඔබේ ජීවිතයට එකතු කරන්න. අපි බලාපොරොත්තු වෙන ඉදිරියේදී ඔබේ එක් සංදියට අවශ්‍ය ව්‍යායාම වෙනම වීඩියෝ එකකින් ඔබට ගෙන එන්න. ඉතින් මේ ව්‍යායාම කරන අයට නිතර අස්ථි ආශ්‍රිත රෝග ඇතිවීම, ඒ කියන්නේ ආතරයිටිස් වලට නොබුරු වීමේ සම්භාවිතාවය ඈතට යනවා. ඉතින් ඒක නිසා ව්‍යායාම කියන එක බර වැඩිවීම වළක්වා ගන්න වගේම ආතරයිටිස් රෝගයට නොබුරු වීමේ සම්භාවිතාවය අඩු කරගන්නත් තවත් බොහෝමයක් බෝ නොවන රෝග වලින් වළක්වීමටත් බෙහෙවින් උපයෝගී කරගන්න පුළුවන්. ඉතින් ව්‍යායාම කරන්න අස්ථි නිරෝගීව පවත්වා ගන්න එය ඔබට රුකුලක් වේවි. මෙන්න මේ සාධක වගේමයි ප්‍රතිකාර. මේ රෝගය දැන් ඔබට වැළඳිලා තියෙන කෙනෙක් නම් ඔබට ඇත්තටම පිළියමක් අවශ්‍යයි. එහෙනම් බොහෝ දෙනෙක් කියනවනේ මට මේ හන්දිය දිගටම මට මෙහෙම නමන්න දිගාරින්න බැරි වෙයිද, මට ඇවිද ගන්න බැරි වෙයිද, මට දිගටම මේ තත්වෙන් ජීවත් වෙන්න වෙයිද, මේ වේදනාව දිගටම විඳින්න වෙයිද? මේවා තමයි බොහෝ දෙනෙක්ගේ මැසිවිලි විදියට අපිට ඉදිරිපත් වෙන්නේ. ඇත්තෙන්ම ඔබ පසුතැවෙන්න ඕනේ නැහැ. හෝමියෝපැති ඖෂධ මගින් ඔබට මේ ඔබේ ගෙවී යන සංදිය නැවත ප්‍රතිසංස්කරණය කර ගැනීමටත් කාටිලේජ වර්ධනයටත් මේ අස්ථි ආශ්‍රිතව පවතින ඉදිමීම, ඒ වගේම වේදනාව, ඒ වගේම තද ගතිය, මේ වගේ ආතරයිටිස් රෝගය නිසා ඇතිවෙන සියලුම අතුරු ආබාධ ඔබට සුව කර ගැනීම හැකියාව පවතිනවා. විශේෂයෙන්ම බොහෝ දෙනෙක් කියන්නේ අපි ආවේ හැරමිටියෙන්, නමුත් ප්‍රතිකාර වලින් පසු අපි තනියම නැගිටලා තනියම අපේ වැඩ කරගන්න තත්ත්වයටපත් වුණා කියලා. ඉතින් ඒ නිසා ඔබ බෙහෙවින් කනස්සල්ලටපත් විය යුතු නැහැ. දැන් අපි ප්‍රතිකාර ලබා දෙනවා. මේ ඔබේ එක්ස්රේ කාඩ්ස්, ඒ වගේම බ්ලඩ් රිපෝර්ට්ස් අරගෙන අපි ගාවට ආවොත් අපිට පුළුවන් ඔබේ රෝගය විනිශ්චය කරලා ඔබට නිසියාකාරව ප්‍රතිකාර කරලා ඔබේ ගෙවී යන කාටිලේජ නැවත වර්ධනය කිරීමට. ඒ වගේමයි මේ අස්ථි ආශ්‍රිත වෙච්ච විකෘතිතා ක්‍රමක්‍රමයෙන් අඩු කරලා ඔබට නිරෝගී අස්ථි පද්ධතියක් ලබා දෙන්න. ඉතින් එහෙනම් තවත් මේ වගේ වීඩියෝ එකකින් හමු වෙනතුරු ආයිබෝවන්. විශේෂයෙන්ම අපේ Nature's Cure YouTube channel එක subscribe කරලා තියාගන්න. ඒ වගේම අලුත් වීඩියෝස් බලන්න bell icon එක press කරන්න අමතක කරන්න එපා. සුවැති දීවියකට Nature's Cure.